තිත්ත නැතිව රසට කරවිල කරියක් හදාගන්න එන්නකො මම කියලා දෙන්න. අපි මේකට හොඳින් පිරිසිදු කරගත්ත මැටි ඇතිරියක් අරගෙන ඒකට කපාගත්ත රතු ලූණු ටිකක්, කරපිංච ටිකක්, සුදු ලූණු ටිකක් වැඩිපුර ගන්න. පොඩි ගොරක කෑලි දෙකක්, මිරිස්, රම්පි ටිකකුත් එකතු කරගෙන මේකටම කහ කුඩු ටිකක්, තුන පහ කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකකුත් දාගෙන ඔයාලට පුළුවන් මේ වෙලාවෙදිම සෝදගත්ත හාල් මැස්සු ටිකක් හරි කරවල ටිකක් හරි එහෙමත් නැත්නම් උම්බලකට ටිකක් හරි මේකට දාගන්න. එතකොට මේක තවත් රස වෙනවා. ඔයාලගේ අත් දෙකෙන්ම මේ පහේ ටික අනාගෙන ඊට පස්සේ මේකට දියකිරි මිටිකිරි දෙකම එකට දාගන්න. එකට දාගෙන මේක ලිපෙන් තියාගන්න. තව පොඩ්ඩෙන් කාලා හමාරයිනේ. අයියෝ මතක් කළා ලුණු ටිකකුත් දාගන්න හොඳේ. මමත් මේකට පස්සේ ඇඩ් කරගත්තා. මම මේ කියන විදිහටම හදන්න හොඳේ. තිත්ත නැතිව උයා ගන්න නම් මේ ක්‍රමෙත් අපිට කරන්න ඕනේ. කරවිල ගෙඩිය කපන්න කලින් තමයි හොදගන්නේ. අමතක කරන්න එපා. කපලා නෙවෙයි හොදන්නේ. කපන්න කලින් ගෙඩිය පිටින් හොදන්නේ. ඊට පස්සේ අපි මේක අවශ්‍ය ප්‍රමාණයට කපා ගමු. අර මැද තියෙන ඇට කොටස අයින් කරගන්න හොඳේ. මේක කපා ගන්න අතරෙම ලිපේ තියෙන කරවිල එක දාන්න අපි හදපු හොද්ද සැරින් සැරේට බලන්න. නැත්තම් උතුරලා යාවි. ඉස්සර මටත් මොන විදියට හැදුවත් කරවිල මාළුව හදාගන්න බෑ. හදාගන්න බෑ කියන්නේ හැදුවාම තිත්ත රසයි. ඒත් මට හස්බන්ඩ්ගේ අම්මා තමයි මේ විදියට හදන්න කියලා දුන්නේ. ඇත්තටම තව හදන ක්‍රමයක් තියෙනවා. ඔයාලා මේ විදියට හදලා බලන්නකෝ. ඒ ක්‍රමයක් මම ඊළඟ වීඩියෝ එකකින් අරගෙන එන්නම්කෝ. දැන් නම් ඉතින් ගොඩක් දෙනෙක් දන්නවා කරවිල තිත්ත නැතුව උයා ගන්න. ඒත් එක එක අය උයා ගන්න විදිය වෙනස්නේ. මේ ඉතින් මම උයා ගන්න විදිහක්. මේක මම හදාගන්න නිසා මට කියන්න පුළුවන් තිත්ත රසක් එන්නේ නැහැ කියලා. මොකද අනිත් ක්‍රම වලටත් හදලා ඒවා තිත්ත රස නිසා තමයි මේ ක්‍රමය තිත්ත රස නැතුව හදාගන්න මම ඔයාලට කියා දෙන්නේ. දැන් නම් ඉතින් හොද්ද උතුරන ගමන් තමයි තියෙන්නේ. ඒක ටිකක් කලවම් කරගන්න. නැත්තම් කැටි ගැසෙනවනේ. මේ වෙලාවේදී අපි කපාගත්ත තක්කල් ටිකක් මේ හොද්දට එකතු කරගමු. මම ඉතින් ටිකක් කපාගෙන හොද්ද බලන්න ආවනේ. ඉතින් තක්කල් ටික එකතු කරගත්තට පස්සේ අපි ගිහින් ආයෙත් ඉතුරු ටික කපා ගමු. ඉක්මනට ඒ ටිකත් කපාගෙන දැන් ඉතින් තියෙන්නේ ලිපේ තියෙන හොදියකට කරවිල ටික එකතු කරගන්න. ඔක්කොම ටික එකතු කරගෙන චුට්ටක් උඩින් හැඳි ගාලා මේක තැම්බෙන්න වහලා තියන්න. සැරින් සැරේට කලවම් කරගන්න නම් යන්න එපා. එයාගේ පාඩුව එයාට තැම්බෙන්න දෙන්න. මේ වෙලාව වෙනකොට නම් කරවිල ටික හොඳටම තැම්බිලා තමයි තියෙන්නේ. දැන් අපි පියනින් වහගන්නේ නැතුව මේක අඩු ගින්දරේ උයා ගමු. ටිකක් වෙලා මේක හිඳීගෙන එනකොට එතකොට තමයි අපි හැන්දෙන් ආයෙ දෙවෙනි සැරේට කලවම් කරගන්නේ. පේනවනේ මම තෙල් පොඩ්ඩක්වත් දාගත්තේ නැති වුණාට තෙල් බේරෙන්න රස පාටට තියෙන හැටි. ඒ වගේම තමයි මේක චුට්ටක්වත් දැන් මේ වෙලාවේ තිත්ත නෑ. තව චුට්ටක් හිඳෙන්න තියාගෙන අපි මේක බාගමු. මොකද මේක වළඳ රස්නෙටත් තව ටිකක් හිඳෙනවනේ. මේ විදිහට හදලා කාලා බලන්නකෝ එහෙනම්. පුංචි බබාලා වුණත් ආසාවෙන් කයි. මොකද මේක තිත්ත රස නැති නිසා. එහෙනම් හදලා කාලා මටත් රස කියන්න. මගේ වීඩියෝ එක ලස්සනයි නම් subscribe කරලා ලස්සන කමෙන්ට් එකකුත් තියන්න.